කට්ටිය කියලා තිබ්බා මට වොයිස් දාලා වීඩියෝ කරන්න කියලා. ඒකින්ද අදත් ඔන්න ලොග් එකක් කරන් ආවා. අද අපි යන්න හදන්නේ වැලත පැත්තේ පොඩ්ඩක් වටයක් දාලා එන්න. බලමු කොහොමද කියලා ඒ ගමන. වලට කියන්නේ මේ මල්ට වල තියෙන අගනගරේ. මේ අගනගර තමයි වලත කියන්නේ. අපි බලමුකෝ ඒක. හරි. මේක තමයි ආවනේ බස් ස්ටොප් එක අපි. How are you? Good. You good? How's life? Passing day Kuchipudi. Only day later, but Kuchipudi not coming. Not even every day late. Remark color. It's not good Kuchipudi. We are waiting now 10 minutes. 10 minutes. Let's see. පාරක ළඟ තියෙන බස් වලට ඉක්මනට මේ හරින ඕනගෙන තමයි. ඉතින් යන බස් තියෙනවා. How are you, man? Too much slow. What? Too much slow, man. Waiting. Next stop is Benliha. season එක ඉතින් Next stop is Richa Sampa. අපි බලමු කඩයක් ඉස්සරහට ගිහලා මොකද වෙන්නේ කියලා. ඉස්සරහින් පේන වතුර මල. ඕකේ විශේෂත්වය තමයි යාළුවනේ. දිය කිඳුර 3 දිනකින් ඔසවාගෙන ඉන්න වතුර මලක් තියෙන්නේ. මේ දවස්වල නම් ඕකේ වතුර තරණ මොකද ආපු දවස්වල මාල් ලස්සනයි. මගේ අනිත් යාළුවට යන්න වෙලා යාළුවනේ. එයාට මේ එයාගේ ID එක අප්ඩේට් කරන්න ID මන්ට එක්ට යන්න වෙලා. ඉතින් එයා ගියා.
එයා මේ සමහරවිට මේ තියන්නේ යාළුවනේ වැඩට. වැඩට මේක ඇතුලේ තමයි ওই කඩලා නම්මන ඔක්කොම තියෙන්නේ. මේක නිකන් බලකොටුවක් වගේ. අපිත් තියෙන ගාලකොටු. අන්න ඒ වගේම මේක ඇතුලේ එක පංචන් එක උත්සව එක සමරන්නේ මේක තමයි. එකත් බලන්නකෝ. සාමාන්‍ය යාළුවනේ වැලත පැත්තට එනවනම් අනිවාර්යෙන්ම මේ බලකොටුව බලන්න සංචාරකව අමතක කරන්නේ නැති මෙතන. මේක ගොඩාක් ලස්සන දේවල් තියෙනවා. යංකෝ මාත් එක්ක. මේ දවස්වල නම් වැඩි ඉන්නගත් නෑ මේ හැදුනේ. මේ පාටිය නම් මම ගන්න දවස්වල නම් පට්ට විසි. මම හිතන්නේ මේ අපි දාලා නැත්නම් කට්ටිය බලන්න. සංචාරක ගොඩාක් වෙලා ඉතින් අවසට වටයක් දාලා ඒකේම වෙනක් කාලා ඉන්න තමයි ඉතින් හොටෙල් වලට යන්නේ. සංචාරක විතර නෙමෙයි මේ ලෝකල් අයත් වැඩ කරන අයත් කොහොම ඉන්නවා. ඉතින් මොනවාට දවස් වටයක් දාලා මයින්ඩ් රිලැක්ස් කරගෙන යන්නේ ඉතින්. ඉතින් හැමතැනම මේ වගේ චර්ච් දකින්න හම්බ වෙනවා. මට කියන ඉතින් ක්‍රිස්තියානි රටක් හැමතැනම වගේ තියෙනවා මේ වගේ චර්ච්. ඔයාලට චර්ච් එකක් ඇතුළට ගිහිල්ලා වීඩියෝ එකක් කරන්න ඕන නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන එන්න. මම දවසක් අනිවාර්යෙන්ම චර්ච් එකක් ඇතුළට ගිහිල්ලා වීඩියෝ එකක් කරන්න එන්න. පාරෙන් රේන් එකක් කොහොමද කියලා බලන්න. ඔක්කොම මුළු ෆැමිලි එකටම ගියා කීතේ එකට නැගලා travel එකක් කියලා තේකිති. අන්නාලේ අපිට හම්බුණා පරණ ෆෝන් එකක්. මේ දැන් මෙහෙම ෆොටෝ ගහන්න නම් මම විචාර කරන්නේ. මේ ගොඩක් පරණ දේවල් ඒ විදිහට තියාගෙන බලන්න යාළුවනේ ඔය ඇරේ එන සංචාරකයන්ට ගන්න පුළුවන් වෙන මතක සටහන් ගොඩක් තියෙනවා. ඉතින් එක හැඳි වලින් කරපු නිර්මාණ, එක පෙන්ඩන්ට්, එක ආර්ට්, ඒ වගේ සුවරනීස් ඔයාලට මෙතන ගන්න පුළුවන්. බලන්නකෝ ඒ ටික. බලන්න මේ මිනිස්සු මේ කෝප් වලින් කරන ආර්ට් එක. බලන්න ඒ වගේම ලස්සන චිත්‍ර වගේක් එහෙම තියෙනවා. බලන්නකෝ
තවත් මේ ආට් එකක් කොහොමද ඒක ලස්සන දැක්කද දෙනද මෙහෙ අතේ තමයි ඉතින් මේක තමයි අග නගරේ වැලත්තා ගොඩක් සංචාරකයෝ මුලින්ම එනවා මේ හරියට හොටයක් දාලා මේ හරිය මෙහෙම තිබ්බට මම හිතන්නේ හවස් වෙනකොට ගොඩක් බිසි වෙනවා දැන් වෙලාව දෙකමාරට විතර ඇති තාම මේ ක්‍රවුඩ් එකේ හිටියට මීට වඩා ක්‍රවුඩ් එකක් බලන්න මේක සතියකට මාසෙකට ඔයගේ නැව් දෙකක් නම් දකින්න පුළුවන් ඉතින් එන්න බෑලුවනේ තව ලස්සන දෙයක් පෙන්වන්න අපි අර වරාය කිට්ටුවටම ගිහිල්ලා බලමු මොනවද අපිට පේන්නේ කියලා එන්නකෝ ඒගොල්ලොත් යන්නේ අපේ වගේ නිදහස් උත්සවය වගේ විශේෂ අවස්ථාවල මෙතන මේ කාලතුවක්කු සම්දර්ශන වගේ තියෙනවා ඉතින් ඒක නොටිස් මෙතනින් එහා පැත්ත වෙන්නේ බලාය තියෙන නැව මේගොල්ලන්ගේ කියලා මේ නැව් අනම් බෝට්ටු ඒ වගේම හදාගන්න මේගොල්ලන්ගේ තියෙනවා මේ නැව් හදන කම්පැනි ඒ වගේම මේගොල්ලෝ කරන්නේ වින්ටර් සීසන් එකට නැව් හදනවා නැව් බෝට්ටු හදනවා සමයකට ඒවා එළියට දාලා ඒවෙන් ආදායමක් ලබනවා බෝට්ටුවක ට්‍රැවල් එකක් දාන්න පුළුවන් ඉතින් මහා ලොකු ගාණකට නෙවෙයි සාමාන්‍ය ගාණකට ට්‍රැවල් එකක් දාලා පොඩි මේවාක් ගන්න පුළුවන් ඉතින් මෙයාට බියරක් තරම් දුන්න බලන්න ඉතින් ඒකත් තියාගන්න
මම ඉක්මනට ඔක්කොටම ජය වේවා.